අයිබෝන් ළමයි ඔයාලා මේක තුළ ඉන්නේ ස්පීඩි මැත් YouTube channel එකත් එක්ක ඉතින් ඔයාලා මතක ඇති අපි අන්තිම සතියේ ගුණෝත්තර ශ්‍රේණි ටික ඉවර කරා මම ඔයාලට කිව්වා අපි ගණන් ටික හදනවා කියලා ඉතින් මම මේ වීඩියෝ එක ගෙනාවේ ගණන් ටික හදන එක ඔයාලට පෙන්නන්න ඔයාලගේ ටියුට්ස් ඔක්කොම දාලා තියෙන Telegram channel එකේ channel එක join වෙලා ගන්න join වෙලා නැත්නම් අදම join වෙලා ගන්න සහ මේ වීඩියෝ ටික ඔක්කොම මුලින්ම බලන්න හරි ළමයි අපි පටන් ගමුද වැඩි ටියුට් 1D එක පෙරලා ගන්න බෑ 1D අපි අන්තිමට ඒ ගුණෝත්තර ශ්‍රේණි වල තියෙන ටිකනේ ඊට පොඩි ප්‍රශ්න ටික සාකච්ඡා කරමු හරි ටියුට් 1D එකේ ළමයි බලන්න පළවෙනි ගාන ටියුට් 1D එකේ පළවෙනි ගාන මේකේ තියෙන ගණන් කිහිපයක් එකේ තියෙනවා ගණන් 7 ගණන් 6ක් තියෙනවා මොනවද කියලා තියෙන්නේ කියලා තියෙනවා මෙහෙම පහත දැක්වෙන සංඛ්‍යා අනුක්‍රම අතරින් ගුණෝත්තර ශ්‍රේණි තෝරා ලියන්න. පල්ලෙහා තියෙනවා සංඛ්‍යා අනුක්‍රම. කියන්නේ ඔයාලා සංඛ්‍යා රටා ටිකක් තියෙනවා. ඒකේ සංඛ්‍යා රටා ටිකේ තියෙනවා ගුණෝත්තර ශ්‍රේණි ටික තෝරලා ලියන්න. හරි. ගුණෝත්තර ශ්‍රේණිය යන්න මොනවද ළමයි තියෙන්න ඕනේ? අපි ගුණෝත්තර ශ්‍රේණිය එක අඳුරගත්තේ කොහොමද? මතකද ඔයාලට? ගුණෝත්තර ශ්‍රේණිය එක අඳුරගත්තේ කොහොමද? ඔයාලා මතකද පොදු අනුපාතය? අපි ගත්ත R කියලා. මොකන්ද අපි R කියලා ගත්තේ පොදු අනුපාතය. මොකද්ද පොදු අනුපාතය? ගුණෝත්තර ශ්‍රේණිය ඕනෑම පදයක් බෙදෙනවා ඊට පෙර පද. ඕනෑම පදයක් බෙදෙනවා ඊට පෙර පදේ. ඒක නේද ගත්තේ මම කෙටියෙන් ලියාගත්තා ඒක. හරි. ඒකට අපි ගුණෝත්තර ශ්‍රේණිය යන්න ඔය මෙන්න මේ පොදු අනුපාතي මොකක් කියනවද? එකම අගයක් කියන්න ඕනේ. තේරුණා? මතක ඇති මම තියරි කලින් වීඩියෝ එකේ ඔක් කිව්වා. තියරි වලදී කරා. හරි. අපි බලමු පළවෙනි ගාන. මොකද්ද? 2 4 8. දැන් බලමු අපි මේ ගුණෝත්තර ශ්‍රේණියක් වෙනවද නැද්ද කියලා. කොහොමද මේක වෙනවද නැද්ද කියලා බලන්න. අපි ගන්නවා මේක පොදු අනුපාතය. අපි ගමු බලන්න පොදු අනුපාතය. R සමානයි. හරි. ගුණෝත්තර ශ්‍රේණිය ඕනෑම පදයක්. කීවෙනි පදේද ගන්න? පළවෙනි පදේ හැර ඕනෑම පදයක්. හොඳයි. එහෙනම් පළවෙනි පදේ ගන්න බෑනේ. අපි ගමු දෙවෙනි පදේ. අපි ගන්නවා දෙවෙනි පදේ. ඒක බෙදෙනවා ඊට පෙර පදේ. දෙවෙනි පදේ මේක නම් කලින් පදේ මොකද? පළවෙනි පදේ. එහෙනම් අතර බෙදීම 2. කීයද උත්තරේ? 2. අන්න අපිට දැන් මේකෙන් ආව R කියන්නේ 2යි කියලා. හරිද ළමයි? ඊළඟට බලමු තව පදයක් අරගෙන අපි තව R එකක් ගන්නවා. ඒ වගේ මොකක් හරි එකක ගුණෝත්තර ශ්‍රේණියක්ද නැද්ද කියලා තෝරන්න කියලා තිබ්බම පොඩ්ඩක් පොදු පදේ ආරම්භ බලන්න තනින් දෙකක් තුනක් වගේ ආරම්භ බලන්න. ඒකත් තුනටම හරි දෙකටම හරි එන්නේ එකම අගේ නම් අන්න එහෙනම් ගුණෝත්තර ශ්‍රේණියක් වෙනවා. තේරුණා? අපි ගමු තුන්වෙනි පදේ. T3. මම කලින් ඒක මේක ලිව්වේ නැහැ. T3 බෙදෙනවා T2. ඊට පෙර පදේ අපි හිතමු මොකද්ද? 8. ඊට පෙර පදේ T2. T2 කියන 7. දැන් අපිට R එනවා කීයද? අපිට R එනවා දැන් 8 බෙදීම 4 ඒකයි කියන්නේ. එහෙනම් පළවෙනි එක ගුණෝත්තර ශ්‍රේණියක් නේද? ඔව්. පළවෙනි එක ගුණෝත්තර ශ්‍රේණිය. ඇයි එහෙම කියන්නේ? අපි R ගත්තා. R වලට අපිට ආවා එකම නියත අගයක්. හරි. තව මොකද්ද කරන්න අපි? අපින් කරමු දෙවෙනි එකත් කරලා බලමු. දෙවෙනි එක මොකක්ද තියෙන්නේ? ඍණ 6 ඍණ 18 ඍණ 54. ඍණ 6 ඍණ 18 ඍණ 54. හරි. මේකෙත් මොකද්ද ගන්න? මේකෙත් අපි පොදු අනුපාතය ගන්නවා. මේ තියෙන්නේ පළවෙනි පදේ T1. මේ T2. මේ T3. හරිනේ. අපි ගමු පොදු අනුපාතය R සමානයි පළවෙනි පදේ හැර වෙනත් ඕනෑම පදයක්නේ. එහෙනම් අපි ගන්න දෙවෙනි පදේ. ඒක බෙදන්න ඕනේ ඊට පෙර පදේ. යන්න මේක නම් T2 බෙදන්න ඕනේ T1. T2 කියන්නේ T2 කියන්නේ ඍණ 18. බෙදනවා ඍණ 1. ඍණ 6. දැන් අපිට R එනවා කීයද? අපිට R එනවා ධන 3. පොදු අනුපාතය අපිට එනවා ධන 3යි කියලා. ඍණ සංඛ්‍යාවක් වෙන සංඛ්‍යාවෙන් බෙදුවම ධනයි. ධන 3. අපි තව එකක් කරන් බලමු R වලට. දැන් අපි ගන්න T3.
බෙදෙනවා t දෙකකින්. ඕනෑම පළවෙනි පදේ හැර වෙනත් ඕනෑම පදයක් බෙදෙනවා ඊට පෙර පදේ. t 3 තියෙනවා ඍණ 54යි. t2 කිය t2 ඍණ 18යි. දැන් r කීයද? ඍණ 54 බෙදෙන ඍණ 18 කීයද? අපිට එන උත්තරේ ධන 3යි කියලා. හරි නේද? එහෙනම් අපිට ඇවිල්ලා දෙනවා r කියන්නේ මොකද්ද? ධන 3යි කියලා නිකම්ම නියතාවයක් ඇවිල්ලා තියෙනවා. එහෙනම් මොකද්ද? එහෙනම් මේක ගුණෝත්තර ශ්‍රේණිය. කලින් ගිය අපිට ආවා r වලට 2යි කියලා. එහෙනම් ඒකත් ගුණෝත්තර ශ්‍රේණිය, මේකත් ගුණෝත්තර ශ්‍රේණිය. හරිද ළමයි? හරි. මම හිතන ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. තේරෙන්නේ නැත්නම් මොකක් හරි මම මෙච්චර දවස් මේ කරපු දේවල් වලින් ඔයාලට පුළුවන් ගෲප් එකේ ප්‍රශ්න අහන්න. ගණන් මොනවද තේරෙන්නේ නැතිව තියෙනවා නම් ඒ වුණත් අහන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. මම ටියුට් එකේ ගණන් ඔක්කොම හදන්නෙත් නැහැ. කලින් ඒවත් ඔක්කොම හැදුවේ නැහැ. ඒක ඔයාලා තනියෙන් ගණන් ටික හදන්න ඕනේ. තේරෙන්නේ නැතිව අහන්න දෙනවා නම් මගේ මැසේජ් එකක් දාලා ගෲප් එකේ හරි ප්‍රයිවට් හරි අහන්න. ප්‍රශ්නයක් නැහැ. හරි. අපි මේ තව ගණනක් කරනවා. තව ගණන් තියෙනවා 4ක්. කරනවා. ඕනේ නැහනේ. ඒක ගණන් ඇති. ඊළඟ ජීවන ගාන කරන්න අපි. ඊළඟ කරමු බලන්න දෙවෙනි ගාන. දෙවෙනි ගාන කරමු. මොකක්ද තියෙන්නේ? පළමු පදයේ 4 සහ පොදු අනුපාතයේ ඍණ 2 වන ගුණෝත්තර ශ්‍රේණියේ 6 වන පදය හා 8 වන පදය සොයන්න. පළවෙනි පදයේ කීයද? 4. පළවෙනි පදයේ කොහොමද අපි මේක දක්වන්නේ? t1. පළවෙනි පදයේ කියලා තියෙන 7. ඊළඟ පොදු අනුපාතය කියලා තියෙනවා r කීයද? ඍණ 2යි. ඍණ 2යි. දැන් අපෙන් අහන්නේ මොකක්ද? අපෙන් අහනවා 6 වෙනි පදේ. ඒ කියන්නේ කීයද? t6. ආයි අහනවා t8. නැත්තම් 8 වෙනි පදේ. හරිනේ. ඔය දෙක තමයි අහන්නේ. දැන් මේක හදන්නේ කොහොමද? මේක හදන්නේ මෙහෙම. මම දැන් සූත්‍රය ලියාගෙන දෙනවා ඔබේ. අපි මොකක්ද දීලා තියෙන ගුණෝත්තර ශ්‍රේණියක ඕනෑම පදයක් හොයන්න කොහොමද? ඕනෑම පදයක් හොයන්න මෙන්න මේ සූත්‍රය. t සමානයි a වාරයක් r n ඍණ 1. r වල n ඍණ 1 බලය. හරිද ළමයි? ඕකෙන් තමයි ගුණෝත්තර ශ්‍රේණියක ඕනෑම පදයක අගය සොයන්නේ. හරි. දැන් මේක අහලා තියෙන්නේ මොකක්ද? අහලා තියෙන්නේ t6. එතනින් අපි ඔන්න මුලින්ම ලියනවා සූත්‍රය. දැන් 6 නේ අහලා තියෙන්නේ. ඒක මොකක්ද? n සමානයි 6 වෙනි එක. n සමානයි 6. එහෙනම් t6 සමානයි a. a කියන්නේ මොකද්ද? a කියන්නේ මුල් පදේ. දැන් මේ මුල් පදේ දීලා තියෙනවා ළමයි. දීලා තියෙනවානේ. මුල් පදේ කීයද? මුල් පදේ 4. t1නේ. ඊට පස්සේ r මොකද්ද? r කියන්නේ පොදු අනුපාතය. එහෙනම් ඍණ 2යි. මෙතන n ඍණ 1. n කියන්නේ මොකද්ද? n කියන්නේ 6 කියන එකනේ. එහෙනම් 6 අඩු කිරීම 1. එතන 4 වාරයක් ඍණ 2 අයින් එකක් ගියාම 5යි. 5 වෙනි බලය. t6. මෙන්න මොකක්ද දෙන්නේ? ඍණ 2 5 වෙනි බලය කීයද ළමයි? මෙතන තියෙන්නේ 4 වැඩි කිරීම ඍණ 2 5 වෙනි බලය. ඍණ 2 5 වෙනි බලය කීයද? ඍණ 2 5 වෙනි බලය ඍණ 32යි. 2 රත් 2 4යි, 4 රත් 2 8යි, 8 රත් 2 16යි, 16 රත් 2 32යි. මක්ක ඍණ සංඛ්‍යාවක ඔත්තේ බලයක් එන්න ඕනේ මොකද්ද? ඔත්තේ බලයක් එන්න ඕනේ ඍණ සංඛ්‍යාවක්. එහෙනම් මෙතන උත්තරේ ඍණ 32යි. දැන් ඍණ 32 4ක් කීයද? 128යි. මොන 128ද? ඍණ 128යි. ඔන්න අපිට ආව එහෙනම් 6 වෙනි පදේ ඍණ 128යි කියලා. හරිද? මම හිතනවා මම හදන ඇති හරි කියලා. වැරදි මොනවා හරි තියෙනවා ළමයි ඔයගොල්ලෝ කියන්නේ කොහොමද? මොකද මටත් වර්ධින්න පුළුවන්. හරි. දැන් අපි ළඟට වම 8 වෙනි පදේ. එහෙනම් n සමානයි 8යි. ඒ කියන්නේ මුල් පදේ. 4යි. පොදු අනුපාත ඍණ 2යි. ඒතර n වලට 8 දෙන්න ඕනේ. 8 ඍණ 1. එහෙනම්
4 වාරයක් ඍණ 2 8 එක ගියාම 7යි. දැන් මොකක්ද වෙන්නේ? 4 වැඩි කියලා ඍණ 2 7 වෙනි බලය කීයද? ඍණ 2 7 වෙනි බලය කීයද ළමයි? 5 වෙනි බලය 32 නම් 6 වෙනි බලය 64යි. 7 වෙනි බලය 128යි. ඔත්තු බලයන්නේ. එහෙනම් මොකද්ද? ඍණ 128යි. 32යි 64යි 128යි. ඔව් හරිනේ. දැන් මොකද්ද? 4 වැඩි කිරීම ඍණ 128. මොකද්ද උත්තරේ එන්න ඕනේ? 124ක් කියක් නේද? 128 දෙකක් 156යි. එහෙනම් 512යි. එහෙනම් T8 අපිට එනවා ඍණ 512යි කියලා. හරිද? අන්න එහෙනම් අපි දෙවෙනි ගාන හැදුවා. හරි නේද මම හදලා තියෙනවා. හරි. එහෙනම් ඕක තමයි ගානක් හදන්නේ. හරි. පිළිම සූත්‍රය විතරයි අපිට මෙතනදී පාවිච්චි වෙන්නේ. පිළිම සූත්‍රය අපි ඍණදී ආදේශ කරා. n වලට ජීවනි පදයේදී කියලා අපි ආදේශ කරා. ඒ කියන්නේ මුල් පදය, r කියන්නේ පොදු අනුපාතය. මේ කියන්නේ නම. ලේසි. හරි. ඊළඟ කියන ගාන තමයි අපි හදන්නේ. අපි හදමු තුන්වෙනි ගාන ඕනද? තුන්වෙනි ගාන ඕනේ නැහැ නේ. ඒකත් දෙවෙනි ගාන වගේම ගන්න. හතරවෙනි ගාන හතමුද? හතරවෙනි ගාන නෑ. පස්වෙනි ගාන. හතරවෙනි ගාන ඔයගොල්ලෝ තනියෙන් හදන්න. බලමු පස්වෙනි ගාන. මොකක්ද කියන්නේ? 75 ඍණ 30 12. ශ්‍රේණිය 4 වෙනි පදයේ සොයන්න. 4 වෙනි පදයේ සොයන්න. ඔව්. 4 වෙනි පදයේ හොයන්න. ඒ කියනවා T 4. කොහොමද ළමයි මේ ගාන හදන්නේ? දැන් මේක අපේ කියලා තියෙන මේක. ශ්‍රේණිය කියලා තියෙන මේක කියලා. අපි අහනවා 4 වෙනි පදේ හොයන්න කියලා. හරි මේ කොහොමද හොයන්නේ? 4 වෙනි පදේ. අපි සූත්‍ර පාවිච්චි කරමු. Tn සමාන a වාරයක් r n ඍණ 1 බල. මුල් පදේ දාන්න. r දන්නවද? r දන්නවා. r දන්නේ නැහැ. අපි නම් r හොයා ගන්නවා. කොහොමද r හොයන්නේ? අපි යමු r සමානයි ඕනෑම පළවෙනි පදේ හැර වෙනත් ඕනෑම පදයක්. බෙදෙනවා ඊට පෙර පදේ. එහෙනම් අපි යමු පළවෙනි පදේ හැර වෙනත් ඕනෑම ගන්න. අපි ගමු ඍණ 30. නැත්තම් 12 ගමු. T3. බෙදෙනවා ඊට පෙර පදේ මොකද්ද? T2. r සමානයි T3 12යි. T2 කියන්නේ ඍණ 30යි. now උත්තරේ කීයද? 6න් කැපුවොත් 2යි. කැපුවොත් 5යි. උත්තරේ එනවා ඍණ 2 බෙදීම 5යි. r වලට. r වලට පූර්ණ සංඛ්‍යාවක් ඇවිල්ලා නැහැ. භාග සංඛ්‍යාවක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒත් කමන්නේ. මොකක් කරන්නේ නියතකයක් වෙන්න ඕනේ. ප්‍රශ්නයක් කරගන්න එපා. ඔය වගේ වෙන්න පුළුවන්. දැන් අපි එන හොයමු T4. මුලින්ම සූත්‍රය ලියා ගන්න. ළමයි ගානක් හදනකොට මුලින්ම මේ වගේ මේ සූත්‍රයක් තියෙනවා සූත්‍රය ලියාගෙන ඉන්න. ඔය සූත්‍ර ලියනකොටත් ඔයගොල්ලන් ලකුණු ගන්න. හරි. n කියන්නේ දැන් අපි හොයන්න පදේ මොකද? 4 වෙනි පදේ එන T4. ඒ කියන්නේ මොකද? ඒ කියන්නේ මුල් පදේ. මුල් පදේ 75. r කියන්නේ පොදු අනුපාතය. n ඍණ 1. n කියන්නේ 4 නේ. එතන ඍණ 2 එළිය 5 4න් එකක් අඩුවම ගියේ 3යි. නම් 75 වැඩි කිරීම මෙතන ඍණ 2නේ. ඍණ 2 දැන් විසිරුවලම ලියමු. ඍණ 2 ඍණ 2 බෙදීම 5 වැඩි 5 වැඩි 5. හරි. බලන්න මෙතන 4 5 25නේ. මෙතන ගත්තා 75 3යි. තව කැපෙනේම තියෙනවා. කැපෙනේම තව නැහැ. මෙතන කීයද? මෙතන ඍණ 2 ගණේ කීයද? ඍණ 8. එහෙනම් 3 වරක් ඍණ 8 කීයද? 3 වැඩි කිරීම මෙතන ඍණ 8. බෙදීම 5.
ඍණ 24. බෙදීම 5යි. එහෙනම් T4 සමානයි ඍණ 24 බෙදීම 5. ඕන්න මේ දශම සංඛ්‍යාවක් ගන්න පුළුවන් නැත්නම් භාගයක් වෙන කියන්නත් පුළුවන්. හරි නේද? දැන් ඕක තමයි ඉන්නේ කීයනේ ගන්න. පස්වෙනි ගන්න. හරි නේද? හරි. තව ගණක් හදලා බලමු අපි. කීයනේ ගන්න හදන්නේ? 8 වෙනි ගාන. 8 වෙනි ගාන. 8 වෙනි ගාන අපි හදමු 9 වෙනි ගාන. ඔයගොල්ලෝ තනියෙන් මේ ගණන් හදලා මගේ ගණන් ටික ඔක්කොම හදලා ඉවරලා මගෙත් එක්ක මේ වීඩියෝ බලන්න ඕනේ. ගාන හදලා ඉවරලා මේ වීඩියෝ එක බලන්න. මොකද හදන්න නැතුව බලන්න එපා. හදලා ඉවරලා වැරදි අය තිබ්බට ප්‍රශ්නයක් නැහැ. හරි. අනිත් උත්සාහ කරන්න. කීයද හදන්නේ? දැන් කිව්වේ 9 නේද? 9 හදමු. මොකද කියන්නේ? ගුණෝත්තර ශ්‍රේණියක පළමු පදේ 5ද? හතරවන පදේ 135ද? පොදු අනුපාතය අහනවා. පළමු පදේ 5 හතරවන පදේ 135. ඔන්න ඔක තමයි අහන්නේ. දැන් අපි අහන්නේ මොකද්ද? අපෙන් අහන්නේ පොදු අනුපාතය. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ R වල අගය. ඕකනේ. මේ කොහොමද හදන්නේ? හරි. අපි දන්නේ මොනවද? අපි දන්නේ මේ සූත්‍රය මේකයි. මේ ගන්න හදන්නේ කෝක දෝන වෙනවා ඒක. දෙවෙනි කෝණය. දෙවෙනි කෝණය වෙන්නේ නැහැ. ඇයි? පද ගාන එකතුවක් ගැන මේක කියලා නැහැ. නෝ කෝණ වෙන්නේ. පළවෙනි එකයි තුන්වෙනි එක අන්තිම එක. ඔකෙන් කෝක කෝණ වෙන්නේ. අපි පළවෙනි එක අරන් හදලා බලමු. පළවෙනි 1 4 පළවෙනි. ඊයේ මෙතන ගමු පළවෙනි පදේ n සමාන 1 කියන අවස්ථාව. t1 සමානයි පළවෙනි පදේ මොකද්ද? 5යි. r දන්නේ. n වලට එන n වල මොකද්ද? n වලට එන්න ඕනේ 1. අඩු කිරීම 1. n කියන්නේ 1නේ දැන් අපි. හරි. අපිට t එක අගය කීයද කියලා දීලා තියෙනවානේ. කීයද? 5යි. 5 වාරයක් උත්තරෙන් එක බිඳුව බලන්න. එතන උත්තරෙන් 5 සමානයි 5යි. හරි. අපිට ඕකෙන් හදාගන්න පුළුවන් වුණා. බෑ. ඒක හදාගන්න බෑ. එහෙනම් අපි මොකද්ද කරන්න ඊළඟට? අපි යමු ඊළඟට එන මේක T4 කියන එක. T4. n වල අපි 4 දාගමු. ඒ කියන්නේ මුල් පදේ. ඒක දන්න 5යි. R දන්නවද? R දන්නේ නැහැ. ඒකෙන් දැන් හොයන්න ඕනේ. n කියන්නේ 4. 4 අඩු කිරීම 1. 4 නේ 1. T4 කියද 135. 5 වාරයක් මෙතන 4 එකක් ගියාම 3යි. R වල ඝනය කියලා එනවා. අන්න දැන් මේකෙන් පුළුවන් නේ. අපිට R ඝනය උත්තර ගන්න පුළුවන් නේ. කොහොමද? දෙපැත්තෙන් 5න් දෙක. දැන් අපිට එනවා R ඝනය සමානයි කීයද? 135 5න් බෙදුවාම 27යි කියලා එනවා. R ඝන සමානයි 27යි. එහෙනම් R කීයද දෙන්න ඕනේ? 27 ඝනමූල. එහෙනම් R සමානයි R සමානයි 3යි. අර නේද? එහෙනම් හතරවෙනි පදයගේ පාවිච්චි කරලා මේ ගාන හදාගන්න පුළුවන්. හරි. දැක්කනේ? ගණන් ලේසි. මේ ගණන් වල තනි කරම තියෙන සුළු කිරීම. වෙන මොනවාක්වත් ආදේශ කරා සුළු කරා. එච්චරයි.
ඔන්න එහෙනම් අපි 9 වෙනි ගානත් හැදුවා. ඊළඟට කීයද හදන්නේ? අපි හදමු ඊළඟට 10 වෙනි ගානත් ඒ වගේ ගානක්. 13 වෙනි ගාන හදමු කියලා. මේක ටිකක් වෙනස් ගානක් තියෙනවා. 13 වෙනි ගාන. 13. මොනවද කියන්නේ? 3 වෙනි පදය ඉඳන් 45. එන්න අපිට ලියා ගන්න. මේ වගේ ළමයි ගානක් දීලා තිබ්බම මුලින්ම දීගෙන දත්ත ටික ලියා ගන්න. 3 වෙනි පදේ ඍණ 45. 5 වෙනි පදේ ඍණ 1125. දෙක ලොකුයි. මොනොත් ශ්‍රේණියක් තමයි ඉතින්. හරි. ශ්‍රේණි දෙකක් ඇති බව පෙන්වනවා. අන්න ශ්‍රේණි දෙකක් තියෙනවා. කියන්නේ මේ ඒ ශ්‍රේණි දෙකක් තියෙනවා. ඒක ශ්‍රේණියේ 3 වෙනි පදේ ඍණ 45ක් තියෙනවා. 5 වෙනි පදේ ඍණ 1125ක් තියෙනවා. ශ්‍රේණි දෙකේ. ඒ පළවෙනි පදේ අනිත් පද ටික වෙනස් ඇති. 3 වෙනි පදේ 5 වෙනි පදේ හැබැයි ශ්‍රේණි දෙකේම සමානයි. කොහොමද ළමයි ශ්‍රේණි දෙකක් තියෙනවා කියලා පෙන්වන්නේ? ශ්‍රේණි දෙකක් නම් මොනවද තියෙන බව වෙනස්කම්? ශ්‍රේණි දෙකක් නම් පොදු අනුපාත කියන වෙනස් වෙන්න පුළුවන් නේද? පොදු අනුපාත වෙනස් නැත්නම් ශ්‍රේණි දෙකක් කියලා කියන්න පුළුවන්ද? බෑ නේද? එහෙනම් අපි බලමු මේ පොදු අනුපාතයේ සම්බන්ධයක් අරගෙන. පොදු අනුපාතයේ වෙනස්ද කියලා දෙකේම. අපි ගමු පොදු අනුපාතය. කොහොමද ගන්න? අපි ගමු පළවෙනි සූත්‍රය. Tn සමානයි a වාර r n දින 1. අපි ගන්නවා දැන් 3 වෙනි පදේ. T 3 කියන්නේ. මුල් පදේ දන්නවද? මුල් පදේ දන්නේ නැහැ. r දන්නවද? r දන්නේත් නැහැ. n වලට එනවා 3. එන 1. එහෙනම් T 3 කීයද? T 3 එන 45. ඒ කියන්නේ මුල් පදේ. මුල් පදේ දන්නේත් නැහැ. r මෙතන 3 එකක් ගියාම 2. අපිට ඔන්න එකක් ආව AR වර්ගය සමානයි ඍණ 45යි කියලා. අපි දැන් පස්වෙනි පදේ මේ වගේම එකක් අරන් බලමු. Tn අපි එන්නල ගන්න 5 කියලා. T5 මුල් පදේ දන්නවද? මුල් පදේ දන්නේ නැහැ. පොදු අනුපාත ඒක දන්නේත් නැහැ. එන්නල කියන්නේ එන්නල දෙන්නේ 5 ඍණ 1. T5 එනවාද? ඍණ 1125 සමානයි a වාරයක් r. 5 ඍණ විදිය 4යි. r වල 4 වෙනි බලය. හරි. මොන දැන් මේ සූත්‍රය මොකද්ද? ai a r වල 4 වෙනි බලය සමානයි ඍණ 1125. හරිද? දැන් මොකද දැන්? අපි මේක බෙදලා බලමුද? දෙක බෙදනවා එක්කෙන් දැන්. ar 4 බෙදනවා ar වර්ගය. ar 4 මොකද්ද? ඍණ 1125. ar වර්ගය දැන් 45. මෙතන ඒටයි කැපිලා. ඔන්න පළවෙනි පදයේ කැපිලා ගියා. මෙතන r 4 වෙදි මාර්ගය කියන්නේ කීයද? r 4 කියන්නේ මොකද්ද? r 4 කියන්නේ r වැඩි r වැඩි r වැඩි r. බෙදීම r වැඩි r කියන එකනේ. ඕකනේ කැටියෙම කියන්නේ. මේ වල තේරෙන්නේ නැති විදිහ තමයි මෙහෙම ටික් කරලා ලියන්නේ. මේ r වර්ගයට මේ r වර්ගයට කැපුණා. මෙතන කොච්චරක් ඉතුරු වෙයි? මෙතන r වර්ගයක් ඉතුරු. හරි නේද? බලමු. දැන් මම මේ ගාන කලින් හදුවේ නැහැ. ඒ නිසා මේක සුළු කරන්න ඕනේ මුලින් ඉඳන්ම. බලමු ළමයි. මොකද්ද? ඍණ 1125 යෙදීම ඍණ 45. උත්තරේ මොකද කියලාද? උත්තරේ එනවා. ධන ඉන්ද්‍ර සංඛ්‍යා දෙකක් බෙදුවහම උත්තරේ එන ධන. උත්තරේ එන ධන 25යි කියලා. ඒ කියන්නේ මොකද්ද? r වර්ගය සමානයි 25යි. දැන් r ගත්තොත් r ගන්න මොකද්ද කරන්නේ? දෙපැත්තම අපි ගන්න වර්ගමූලය. වර්ගයට වර්ගමූලය කැපෙනවා. එහෙනම් අපිට නම් මේ පැත්ත r සමානයි 25 වර්ගමූලය මොකද? 25 වර්ගමූලය ඍණ හෝ ධන හෝ ඍණ 5යි. තේරුණාද? ඒ කියන්නේ
ධන 5 වර්ගය 25යි. ඍණ 5 වර්ගය 25යි. එහෙනම් 25 වර්ගමූලය ගත්තාම මොකක්ද වෙන්නේ? අපිට ධන 5ත් උත්තරයට එනවා. ඍණ 5ත් උත්තරයට එනවා. තේරුණාද? දැන් මේක මොකක්ද වෙන්න බලන්න. ඔන්න තේරෙනවනේ අපිට r කියලා ගන්න පුළුවන්. එක r එකක් ගත හැකි ධන 5යි. අනිත් r එක ගන්න පුළුවන් ඍණ 5යි. තේරෙනව නේද? මොකද්ද? පොදු අනුපාත දෙකක් තියෙනවා. දැක්කද? පොදු අනුපාත දෙකක් තියෙනවා. එහෙනම් මොකද්ද? එහෙනම් ශ්‍රේණි දෙකක් තියෙනවා. පැහැදිලිද නේද? පොදු අනුපාත දෙකක් තියෙනවා. ශ්‍රේණි දෙකක් තියෙනවා. හරිද? ඔයාලට ඕනනම් පුළුවන් දැන් ශ්‍රේණියේ ඕනනම් මේ පොදු අනුපාත දෙකමනේ ශ්‍රේණි දෙක කියන මුල් පදේ අරගෙන දෙවෙනි පදේ අරන් තුන්වෙනි පදේ අරන් ශ්‍රේණි දෙකක් තියෙනවා අතරම බලන්න. මේ පොදු අනුපාත ටික පාවිච්චි කරලා. හරි. මම දැන් ඒක කරන්නේ නැහැ. ප්‍රශ්නේ අහන්නේ නැහැ නේද? හරි. එහෙනම් දැන් ශ්‍රේණි දෙකක් තියෙනවා. කොහොමද අපි ශ්‍රේණි දෙකක් තියෙනවා හොයාගත්තේ? පොදු අනුපාත දෙකක් තියෙන නිසා. හරි. මම හිතන්නේ ගන්න තේරෙන්නේ නැති කියලා. තේරෙන්නේ නැති මොනවද තියෙනවා නම් ගෲප් එකේ මෙසේජ් එකක් දාලා අහන්න. මම ඒ ගානක් ඇදුවා. එහෙනම් 13 වෙනි ගානත්